සස්පෙන්ඩ් ගන්න කලින් බට්ටියක් කාගෙන ඉන්නවා. සස්පෙන්ඩ් ගාගෙන බට්ටිය. නෝන්ඩි වෙලා ගියා. දාන්න එපා කොහෙවත්. ගන්න බැරිද ඔයාට බනහන්නේ? බනහන්න තමයි යන්නේ. සුදු ඇතුමක් උදේ අපිගේ බොඩි වේ නෑ. What? එච්චර යන්න කරක්. බණ පටන් ගන්න විනාඩි 10කට විතර කලින් එක මෝඩ මූසලෙක්ට අදහසක් ආවා vlog එකක් කරන්න. මුලින්ම පටන් ගත්තේ පූජ්‍ය අංකුඹුරේ අමිත දීප ආමුදුරෝද ෆන්කි ඩර්ඩ්ද කියලා අහන්න. තව කෙල්ලෝ සෙට් එකක් එනවා. ඕක කට් කරපන්. පොඩ්ඩක් ඉන්න. ඕගොල්ලෝ මැනේජ්මන්ට් එකේ සායන්ස් එකේ. මැනේජ්මන්ට් එකේ. ඕගොල්ලෝ යන්නේ බයිට්ස් එකටද? බයිට්ස් එකට යන්නේ. බයිට්ස් එකට යන්නේ. පොඩ්ඩක් අහන්න. දැන් 6යි. තාම බණ යනවා. බයිට් නම් ඕන දවසක් අත හැකියි. බණ අහන්න ඒක තමයි නේ. බණ නම් අහනවා ඉතින්. මේ මොකද කියන්නේ? Wait a minute. මොකද්ද පරක්කුයි කියලා මම කියනවා ආරෙන. ඔව් දැන් බනහන පරක්කුයි. බණ පටන් ගන්න. ඇයි වෙලාවට එන්න බැරි වුණේ ඇයි බනහන්? ලෙක්චර්ස් ඉවරලානේ. ගිහිල්ලා ලෑස්ති වෙලා ආයිත් එන්න. ඕකේ. හරි thank you. නිවන තව දුරයි නං ගියේ. නිවන දුරයි. එහාලා අපේ මග හැරලනානේ. මුම් මෙහෙන් ඇහසේ බෑන්ඩ් කරනවා. බොරු මානසි දාන්න එපා. මේ සෙට් එක නෑ. excuse me පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? චිත්තාවලෝකන බයිට්ස්. නංගිලා මොකද මේ මැනේජ්මන්ට්? excuse me නංගි. කතා කරන්න පුළුවන්ද? මේ මැනේජ්මන්ට් එකේ සයන්ස් එකේද? මැනේජ්මන්ට්. අද ඉවෙන්ට් දෙයක් යනවනේ කැම්පස් එකේ. ඒතකොට මොකේද යන්නේ? චිත්තාවලෝකන බයිට්ස්ද? බයිට්ස්. බණ්ඩියක් අහන්න කැමති නෑනේ. හරි. පැටියෝ කොහමද? කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරයක් මල්ලි සින්දු කියන මල්ලි ආට් එකේනේ. ආට් එකේ එතකොට අද සයන්ස් එකකින් යනවා චිත්තාලෝකන එක මැනේජ්මන්ට් එකෙන් කරන බයිට්ස් 101. මොකේද අද සහභාගී වෙන්නේ? අද දෙකටම එන්න. දෙකටම දැක්කයි මැනේජ්මන්ට් එකෙන් හොත් බයිට්ස් කියනවා සයන්ස් එකෙන් හොත් චිත්තාලෝකන කියනවා ආට් එක දෙකටම යනවා. ඒක දෙකටම යනවා ඈ. බයිට්ස් ගිහිල්ලා බණ යනවාද? බණ ගිහින් බයිට්ස් යනවාද? බණ ටිකක් අහලම බයිට්ස් මොනවාරි කමුනේ. nice. බණ ටිකක් අහලා යමුනේ. අන්න කොල්ල. හරි. මොකද පරක්කුව? බණට පරක්කුයි නේද? ඔව් පරක්කුයි. ඈ? පරක්කුයි. ආන් හාමුදුරුවෝ මේ උඹට බයින ඇබැත් තිය නැහැ කියලා. අපට සිරි. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන බයිස්ද චිත්තාලෝකන. චිත්තාලෝකනේ. හරි. thank you. ඕ පොඩේ. දැන් මොසෑක් එකේ වැඩි ඉන්ෆෝ කරගෙන පටන් ගන්න තියනවාට මොකක්ද ඒ ගැන කියන්නේ? බේන කැතයියකෝ. තෝගේ කොණ්ඩයක් හරියට පීරන්නේ නැහැ. තෝගේ ඇඳුමක් හරියට මදින්නේ නැහැ. හෙන්නම හෙන මෝඩ පාට. අනේ. මොසෑක් එකද ඉන්ෆෝ කර එකද? දෙකම හොඳයිනේ. නංගි ඔයාලා මැනේජ්මන්ට් එකේ ෆයිට් දහන්නේ බණ අහනවද මොකෝ කියන්නේ යහමකට යනවද බණ අහලා මොකද කරන්නේ? බණද යනවා බණ යනවා අර අහයින්සගේ බණ යනවා. බණට යන්නේ නැද්ද? බණද බයිට්ද? බයිට් නේ. නෝන්ඩි වෙලා ගියා. ලොක්කම excuse me කතා කරන්න පුළුවන්ද? චුට්ටක් මේට එන්න පොඩ්ඩක්. චිත්තාලෝකනද බයිට්ස්ද? චිත්තාවලෝක. Wait a minute. Who are you? මේ මොන ලෝකන? චිත්තාවලෝක. චිත්තාව නෙමෙයි චිත්තා නලෝ. අනේ ඕනම් දාන්න එපා. කොහෙවත් එන්න බැරිද ඔයාට බනහන්නේ? බණ අහන්න තමයි යන්නේ. සුදු ඇතුමක් උදේ අපිගේ බොඩි වේ නෑ. අපි හැරෙන පැත්ත බලාගෙන ඉන්න අපි අපේ උකුස්සා අවධානයෙන් ඔයා කොහෙටද හැරෙන්නේ කියලා.
A few moments later. මැනේජ්මන්ට් එක පැත්තේ නෙමෙයි බණ තියෙන්නේ මේ බණ අහන්න ඔය පැත්තට යන්න බෑ. මේ බණ අහන්න යනවා වෙන්න බෑ නේද? හරි ඉතින් අද අපිට තියෙන්නේ ඉවෙන්ට් එක චිත්තාලෝකන ඒකව කරන් තියෙන්නේ. බලමු අද මේ අපේ බස්ටේස්ලගේ පළවෙනි වැඩේ මේ මොකද වෙන්නේ කියලා බලමු ගිහින්. ඔය ගන්න දේවල් අපේ ජීවිතේ කල්පනා හදනවා මේ ජීවිතේ ගත කිරීම උදෙසා කල්පනා උපදවලා දෙන්නේ ගන්න දේවල්. හැබැයි ගන්න සියලු දේවල් නේ. ගන්න දේ සම්බන්ධයෙන් මේ අපේ කම්ප්ලෙක්ස් එකේ තමයි මේක තියෙන්නේ. ඊට තමයි පැදුර තියෙන්නේ. ඊට පැදුරේ මේ ලොකේෂන් එක තියෙන්නේ මෙතන. මෙතන ලොකේෂන් කරලා යන්න. ඉදිරි කොහොම ලොකේෂන් එක? දැන් අපි මේ ලොකේෂන් එක පොඩ්ඩක් චෙක් කරන්නත් එක්ක ආවේ. මේ ගේම්වල පොඩ්ඩක් මෙහාට. මෙතන තමයි දැන් අපි මේ පොඩ්ඩක් සෙට් එක මේකත් චිත්තාවලෝකනත් බලලා ඉතින් පැදුරේ මේකත් බලන්න ආව ටිකක් ලොකේෂන් එක චෙක් කරන්න. A few moments later. මේ අපි චිත්තාලෝකන ඉවරලා බයිට්ස් එකට පොඩ්ඩක් කොළුව දාන්න ආවා. චිත්තාලෝකන යනවා කියපු කට්ටිය බයිට්ස් එකේ තිරියනේ. බයිට්ස් එකට පොඩ්ඩක් කොළුව දාලා දැන් සෙට් එකම යන්න දිව පින්නවීමට. දැන් බණ අහපු කට්ටිය ඔක්කොම බයිට්ස් එකේ. සීල් බින්දගෙන හරි අපි දැන් යනවා හොස්ටල් බෝඩින් වලට. තන්නනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා තන්නනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා අද දැන් පැදුර මේව කරලා කවර් කරලා දැන් අපේ හයිලයිට්ස් ටික දාන්න යන්නේ ඉදුර එඩිට් කරනවා. කලාවල සභාපති අපිට මේ ස්තුති කරන්න ඇවිල්ලා. නයිස් යන්නද දැම්ම? හරි. අපි යනවා. හරි වෙනම් බායි ගුඩ් නයිට් අයියා යනවා. ඕගොල්ලෝ 27යි 900යි 4000යි බජට් බැලන්ස් කරන ඉඳු මේකේ බැලන්ස්ද සල්ලි බැලන්ස් නේ සල්ලි බැලන්ස් 1 රුපියල් 600 මගේ තාක්කුරට නෑ 600ක් මගේ තාක්කුවට බැලන්ස් මල්ලි කන්න ඕනේ බඩගිනේ නේ අද ඉවෙන්ට් එක ඇත්තටම ලස්සනට වුණා. ඒකට වැඩිය ලස්සනට ඉවෙන්ට් එක තිබුණා. දැන් කීයද වෙලා? දැන් වෙලාව 1:35යි. ඉන්ෆෝකර් සෙට් එක විතරයි දෙන්නේ. ඇත්තටම ඉවෙන්ට් එක කරපෙවුන්ගෙන් දැන් ඉතුරු වෙලා ඉන්නේ ඉන්ෆෝකර් සෙට් එක විතරයි. OC එකේ උණුයි ඔක්කොම ගියා. අපි මේ පරණ මෙයා
සන්තෝෂේ දුකයි සැපයි සාරා විඳේ අපේ සිතයි සන්තෝෂේ සන්තෝෂේ දුකයි සැපයි සාරා විඳේ අපේ සිතයි දීවන්දේ ජීවිතේ දීපෙන් කිරිලායේ මන්දිලා කුම් නදදීලා සැනසෙමු අපි විඳුමගේ පාලි මලක විඳමු තුරි තුරක රොන්නමු සෙහිතිරෙන මල්වැල් ඔවුන් සොයාගෙන යමු Money.